කෝපි කියලා කියන්නේ අද වෙනකොට ලෝකේ බොහෝ පිරිසක් පානය කරන ඉතා ඉහළ ඉල්ලුමක් තියෙන වටිනා පානයක්. එතකොට මේච්චර මේ කෝපි පානය කිරීමට මිනිස්සු උනන්දු වෙන නිසාම ඒ වෙනුවෙන්ම වෙන්වුණු වෙළඳ නාම පවා මේ වෙනකොට ගොඩනැගිලා තියෙනවා. Nescafe, Starbucks වගේ වෙළඳ නාම. එතකොට ඇයි මෙච්චර මිනිස්සු මේ කෝපි පානය කිරීමට උනන්දු වෙන්නේ? ඒකට හේතුව තමයි කෝපි පානය කිරීමෙන් මේ මිනිස්සුන්ට අත්දැකීමෙන්ම ලැබෙන ගුණ සහ මේ වෙනකොට ලෝකේ බොහෝ විද්‍යාඥයින් ඒ වගේම ආයතන විශ්වවිද්‍යාල පර්යේෂණ මගින් කෝපි පානය සම්බන්ධව ගොඩනගාගෙන තියෙන කරුණු. එතකොට මේ වැඩසටහනේ මම බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලන්ට දිනපතා එක කෝපි කෝප්පයක් පානය කිරීමෙන් ඔයගොල්ලන්ගේ ජීවිතයට ලබා ගන්න පුළුවන් වටිනා වාසි 10ක් සම්බන්ධව සම්පූර්ණ විද්‍යාත්මක පැහැදිලි කිරීමක් කරන්න. රුබේෂියා කියන ශාක කුලයට අයත් ශාකයක් තමයි මේ කෝපි කියලා කියන්නේ. එතකොට ප්‍රධාන වශයෙන් ලෝකයේ කෝපි වර්ග කිහිපයක් දක්නට ලැබෙනවා. පළවෙනිම වර්ගය තමයි බහුලවම භාවිතා කරන්නේ මේ කොෆියා ඇරබිකා කියන ශාකයෙන් ලබා ගන්නා කෝපි නිෂ්පාදනය. එතකොට 70%ක් වගේ ලෝකයේ දක්නට ලැබෙන මේ කොෆියා ඇරබිකා කියන ශාකයෙන් ලබා ගන්නා නිෂ්පාදන ඊට අමතරව තවත් වර්ගයක් තමයි මේ කොෆියා කැනපොරා කියන ශාකය. 30%ක් පමණ මේ ශාකයෙන් ලබා ගන්නා කෝපි වල නිෂ්පාදන දක්නට ලැබෙනවා. ඊට අමතරව තමත් කොෆියා ලයිබේරිකා වගේ වර්ගත් වෙළඳ පොලේ දක්නට ලැබෙනවා. එතකොට කොහොමද මේ කෝපි නිෂ්පාදනය අපේ ළඟට එන්නේ? මුලින්ම කරන්නේ මේ කෝපි ශාකයේ හටගන්නා මේ කෝපි ඵලය. ඒ කියන්නේ මේ ඵල තුර වෙන් කර ගන්නවා කම්කරුවන් යොදවලා. ඊට පස්සේ මේ කෝපි ඵලය වෙන් කර ගැනීමට ගොඩක් රටවල් මිනිසුන් පාවිච්චි කරනවා. ඊට අමතරව බ්‍රසීලය වගේ මේක ඉතා ඉහළ කාර්මීකරණයත් සමගම මේ කෝපි වෙළඳ පොළ ආක්‍රමණය කරලා තියෙන රටවල් කරන්නේ යන්ත්‍රානුසාරයෙන් මේ කෝපි ඵල වෙන් කර ගැනීම. අනතුරුව මේවා එකතු කරලා වියලීමේ ක්‍රියාවලියට ලක් කරනවා. ඒ කියන්නේ ඩ්‍රයි ප්‍රොසෙස් එකට ඊළඟට යනවා. ඊට පස්සේ හොඳින් හිරුවෙලියේ මේ කෝපි ඵල වේලා ගත්තට පස්සේ ඵලය වෙන් කරගෙන කෝපි ඇටය වෙන් කර ගැනීමේ ක්‍රියාවලියට අපි මේක වෙට් ප්‍රොසෙස් එක කියලා කියනවා. වෙට් ප්‍රොසෙස් එකෙන් පස්සේ මේ කෝපි ඇට වෙන් කරගත්තු කෝපි ඇට යනවා පැසවීමේ ක්‍රියාවලිය සඳහා. ඒ කියන්නේ ෆර්මන්ටේෂන් ප්‍රොසෙස් එකට යනවා. ඊට පස්සේ ඒ කෝපි ඇට නැවතත් සෝදලා අරගෙන නැවතත් වේලලා අනතුරුව ඇමරීමේ ක්‍රියාවලියට ලක් කරලා මේ කෝපි ඇට රෝස් කර ගන්නවා. ඒ කියන්නේ පුච්ච ගන්නවා. මේ පුච්ච ගැනීමේ දී මේක යොදවන කාලය සහ උෂ්ණත්වය අනුව මේ කෝපි නිෂ්පාදනත් විවිධ වර්ගවලට වෙන් කරන්න පුළුවන්. ඊට පස්සේ මේ පුච්චපු කෝපියට තමයි අපේ ළඟට එන්නේ. කියන්නේ මුලින්ම මේ කෝපියට වෙන් කරගත්තට පස්සේ කොළ පැහැයෙන් දිස්සෙනවා. රෝස් කරාට පස්සේ මේවා කළු දුඹුරු පැහැයට හැරෙනවා. ඊට පස්සේ මේ කෝපි ඇට වශයෙන් උත් වෙළඳ පොලේ ගන්න තියෙනවා. කෝපි ඇට වශයෙන් ලබාගෙන මේවා ගෙදර සමහර ගෙවල් වල තියෙනවා මේ ග්‍රයින්ඩින් මැෂින්. ඒ කියන්නේ මේ කෝපි ඇට මේ මැෂින් එකට දැම්මට පස්සේ කෝපි පවුඩර් එක වෙලා අපිට මේ කෝපි පානය සාදා ගැනීමට හැකියාව ලැබෙනවා. අනිත් අමතරව ලෝකයේ විවිධ කර්මාන්ත ශාලාවල ලොකු ග්‍රයින්ඩින් මැෂින් තියෙනවා. ඒකට ඒවට මේ කෝපි ඇට යොදලා කෝපි පවුඩර් එක වෙන් කර ගන්නවා. ඔන්න ඔය විදිහට තමයි කෝපි පානය සරලවම කිව්වොත් අපේ ළඟට එන්නේ. ඒකට මේක තවත් පියවර ගණනාවකින් නියුත් වෙන ඉතා සංකීර්ණ ක්‍රියාවලියක්. හරිද මම සරලව තමයි ඔයගොල්ලන්ට කිව්වේ. හොඳයි දැන් අපි බලමු දිනපතා එක කෝපි කෝප්පයක් පානය කිරීමෙන් අපේ ජීවිතයට ලැබෙන වටිනා වාසි මොනවද කියලා. පළවෙනිම දේ තමයි බූස්ට් එනර්ජි. ඒ කියන්නේ මේ මගින් අපේ ශක්තිය වැඩි වෙනවා. කෝපි පානය කිරීම මගින් අපේ ස්නායු පද්ධතිය කියන්නේ සිම්පතටික් නර්ව් සිස්ටම් එක ඇක්ටිවේට් වෙනවා. ශ්‍රාව්‍ය කරනවා අපේ ශරීරය තුල ඇඩ්‍රිනලින් කියන හෝමෝනය. හරිද මේ ඇඩ්‍රිනලින් කියන හෝමෝනය නැති කරනවා ෆයිට් ඕ ෆ්ලයිට් රෙස්පොන්ස් එක. ඒ කියන්නේ අපි ඒ කලබලකාරී අවස්ථාවට මුහුණ දෙනවද එහෙමත් නැත්නම් එකෙන් පලා යනවද කියලා අපේ ශරීරය සූදානම් කරන්නේ මේ සිම්පතටික් නර්ව් සිස්ටම් එකෙන්. ඊට අමතරව තවත් පර්යේෂණ මගින් හොයාගෙන තියෙනවා. මම මේ හැම පර්යේෂණ වාර්තාවක්ම ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා. මම මේ කියන හැමදේම විද්‍යාත්මකව තහවුරු කරපු දත්ත මත පදනම් වෙච්ච දේවල් තමයි මම ඕගොල්ලන්ට හැම වෙලෙම කියන්නේ. එතකොට එමගින් හොයාගෙන තියෙනවා මේ කෝපි පානය කිරීමෙන් ඩෝපමින් ශ්‍රාව්‍ය වෙන බව අපේ ශරීරය තුළ. ඩෝපමින් කියන්නේ අපිව උද්දීපනය තත්ත්වයෙන් පවත්වාගෙන යන ස්නායු සම්ප්‍රේෂකයක් තමයි ඩෝපමින් කියලා කියන්නේ. කියන්නේ අපිව සතුටින් තියෙන ස්නායු සම්ප්‍රේෂකය. එතකොට තවත් දෙයක් තියෙනවා මේ අපේ ශක්තිය වැඩි කරන. ඒ කියන්නේ කෝපි පානය කිරීමෙන් ඔයගලන්ට දැනෙලා ඇති කම්මැලිකම, අලස ගතිය, නිදිමත මේ දේවල් නැති වෙලා යනවා. එතකොට කොහොමද මේක වෙන්නේ? මේක වෙන්නේ කෝපි වල තියෙන ප්‍රධානම රසායනික තමයි කැෆේන් කියන රසායනිකය. එතකොට මේ කැෆේන් මගින් අපේ ශරීරය තුළ තියෙනවා විශේෂයෙන්ම ATP හැදෙන්න භාවිතා වෙන එක රසායනිකයක් තියෙනවා ඇඩිනොසින් කියන රසායනිකය. එතකොට මේ ඇඩිනොසින් අපිට උදව් වෙනවා අපේ නිින්ද පවත්වාගෙන යන්න. එතකොට කෝපි පානය කිරීමෙන් මොකද වෙන්නේ? මේ කෝපි වල තියෙන කැෆේන් කියන රසායනිකය සාමාන්‍යයෙන් මේ ඇඩිනොසින් කියන රසායනිකය හා සමාන රසායනිකයක්. එතකොට මෙමගින් මේ ඇඩිනොසින් රිසෙප්ටර්ස්, ඒ කියන්නේ ඇඩිනොසින් බැඳෙන ඇඩිනොසින් ප්‍රතිග්‍රාහක වලට මේ කැෆේන් කියන රසායනික බැඳිලා
ඇඩිනොසින් මගින් ඒ සිද්ධ වෙන ක්‍රියාවලිය යටපත් කරනවා. එමගින් අපිට උද්දීපනයක් ඇති කරනවා. එමගින් අපේ නිදිමත නැති වෙලා, ඒ අලස බව නැති වෙලා, කම්මැලිකම නැති වෙලා අපිට ක්‍රියාශීලීව ශරීරය පවත්වාගෙන යන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙනවා. දෙවැනි වාසිය තමයි කෝපි පානය කිරීමෙන් අපිට දෙවන වර්ගයේ දියවැඩියාව සෑදීමේ අවදානම අඩු වෙනවා. එතකොට මේක විද්‍යාත්මකව පරීක්ෂණ කරලා හොයාගත්තු දෙයක්. 2018 7වෙනි මාසේ තමයි මේ පරීක්ෂණ වාර්තාව පබ්ලිෂ් කරලා තියෙන්නේ. එතකොට මේක කරලා තියෙන්නේ Department of Physiology and Pharmacology ඒ වගේම Unit of Nutritional Epidemiology කියන ස්ටොක්හෝම් ස්වීඩන් වල තමයි මේ පරීක්ෂණය කරලා තියෙන්නේ. එතකොට මේ පරීක්ෂණයෙන් හොයාගෙන තියෙන දේ තමයි සාමාන්‍යයෙන් එක කෝපි කෝප්පයක් දිනපතා පානය කිරීම මගින් දීවැඩියාව සෑදීමේ අවදානම 6%කින් අඩු වෙන බව. ඒ වගේම අපේ අග්න්‍යාශයෙන් තමයි මේ ඉන්සියුලින් කියන හෝමෝනය නිෂ්පාදනය කරන්නේ. ඒකට අග්න්‍යාශයේ බීටා සෙල් වලින් තමයි මේ ඉන්සියුලින් හදන්නේ. ඒකට මේ බීටා සෙල් වල ක්‍රියාකාරීත්වය වැඩි කරන බව, ඒ වගේම අපේ ශරීරය තුළ ඉන්සියුලින් හෝමෝනයේ සංවේදීතාවය වැඩි කරන බව, ඒ වගේම ආසාදන ඇතිවීමේ හැකියාව අඩු කරන බව මේ පරීක්ෂණයෙන් හොයාගෙන තියෙනවා. එතකොට කෝපි පානය කිරීමෙන් අපිට ලැබෙන තුන්වෙනි වැදගත්ම වාසිය තමයි මේ නියුරොලොජිකල් බෙනිෆිට්. ඒ කියන්නේ අපේ මොළයේ ස්නායු පද්ධතිය ආශ්‍රිතව ඇතිවන වාසි සාගත තත්ත්ව. 29000ක් පමණ මිනිස්සු පාවිච්චි කරලා චීනයේ ඉතා විශාල වශයෙන් මේ විශ්වවිද්‍යාල පරීක්ෂණ මේගොල්ලෝ මේ පරීක්ෂණය කරලා තියෙනවා. ඒතකොට මේකෙන් හොයාගෙන තියෙන දේ තමයි වයසත් සමග ඇතිවෙන මේ කොග්නිටිව් ඩික්ලයින් එක. ඒ කියන්නේ සංජානන හැකියාවේ අඩුවීම. මේ කොග්නිටිව් ඩික්ලයින් එක නවත්ත ගන්න පුළුවන් සාමාන්‍යයෙන් පුරුද්දක් වශයෙන් කෝපි පානය කිරීමට හුරු වෙච්ච කට්ටියක. ඒ කියන්නේ මේ කෝපි පානය කරපු කට්ටියගේ ඒ වයස් සීමාවල ඉන්න අනිත් අයට වඩා මේ හැකියාව ගොඩක් දුරට වැඩි. ඒ කියන්නේ සංජානන හැකියාව හොඳින් පැවතිලා යනවා. ඒ වගේම වයසත් සමග ඇතිවෙන මේ මතක ශක්තියේ අඩුවීම. ඒ කියන්නේ ඩිමෙන්ෂියා තත්ත්වය අඩු කරගන්න පුළුවන්. අඩු වෙනවා සාමාන්‍යයෙන් දිනවතා මේ කෝපි පානය කිරීම සඳහා හුරු වෙච්ච කට්ටියගේ ඔවුන්ගේ වයස් සීමාවෙම ඉන්න අනිත් අයට සාපේක්ෂව. ඒ වගේම ඇල්සයිමර්, පාකින්සන් මේ වගේ මේ නියුරොලොජිකල් ඩිසීසස්. ඒ කියන්නේ ස්නායු පද්ධතිය ආශ්‍රිතව ඇතිවෙන රෝග සෑදීමේ අවදානම කෝපි පානය කිරීම මේ පුරුද්දක් වශයෙන් අත් කරගත්තු අයගේ ගොඩක් දුරට අඩුයි ඔවුන්ගේ වයසේ ඉන්න අනිත් අයට සාපේක්ෂව. ඒතකොට මේක මේ පරීක්ෂණ මගින් හොයාගත්තු දත්ත යන ඕගොල්ලන්ට පැහැදිලි වෙනවා මේ කෝපි පානය කිරීම මගින් අපිට අනිවාර්යයෙන්ම අපේ මේ නියුරොලොජිකල් බෙනිෆිට් තියෙනවා. හරිද? ඊළඟ දේ තමයි වැදගත්ම කාරණාව weight management එකට කෝපි හේතු වෙනවා. කියන්නේ අපේ මේ බඩ බස්ස ගන්න, ඇඟ බස්ස ගන්න, හරිද? ශරීරයේ නිවැරදි පැවැත්ම පවත්වාගෙන යන්න අපිට කෝපි උපකාරී වෙනවා. කොහොමද මෙහෙම වෙන්නේ? කෝපි මගින් අපේ ශරීරය තුළ මේදය තැන්පත් වීමේ හැකියාව අඩු කරනවා. හරිද? කෝපි මගින් මේදේ කරන බව විද්‍යාත්මක පරීක්ෂණයකින් හොයාගෙන තියෙනවා. මම මේ පරීක්ෂණ වාර්තාව දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඊළඟ දේ තමයි ස්ටඩීස් 12කින්, ඒ කියන්නේ ඔබ්සර්වේෂනල් ස්ටඩීස් 12කින් හොයාගෙන තියෙනවා කෝපි මගින් අපේ ශරීරය තුළ තියෙන මේ සබ්කියුටේනියස් ෆැට් එක, ඒ වගේම විසරල් ෆැට් එක අඩු කරන බව. ඒ වගේම කාන්තාවන්ගේ විශේෂයෙන්ම කාන්තාවන් යොදාගෙන කරපු පරීක්ෂණයකින් හොයාගෙන තියෙනවා මේ කෝපි පානය කිරීම පුරුද්දක් වශයෙන් කරගෙන යන කාන්තාවන්ගේ ඔවුන්ගේ ඇඩිපෝස් ටිෂු වල මේදය තැන්පත් වීම, මේද පටකයේ මේදය තැන්පත් වීම බොහෝ සෙයින් අඩු වන බව. හරිද? හරි. ඔන්න ඔය විදිහට කෝපි අපිට උදව් වෙනවා අපේ මේ බර නිවැරදි බර පවත්වාගෙන යන්න සහ බර අඩු කරගන්න. ඒ වගේම තවත් ක්‍රමයකින් කෝපි අපිට උදව් වෙනවා. මම ඔයගොල්ලන්ට කලින් මගේ වැඩසටහන් වලත් මේ ගැන කියලා තියෙනවා. ඒ තමයි බුලට් ප්‍රූෆ් කෝෆි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ඉන්ටර්මිටන්ට් ෆාස්ටින් කරනකොට අපිට බොන්න පුළුවන්. අපිට ඒ කියන්නේ අපි ඉන්න ෆාස්ටින් වින්ඩෝ එකේ වුණත් අපිට පානය කරන්න පුළුවන් පානය තමයි මේ කොෆි කියලා කියන්නේ. මම මේක මගෙන් උපදෙස් ගන්න කට්ටියටත් කියලා තියෙනවා. අපිට මේ අපි ගන්න කොෆි එකට අපිට බටර් මේ සැහැන්දක් එහෙම නැත්නම් ගී එකතු කරලා පානය කරන්න පුළුවන්. එමගින් අපේ ශරීරය තුළ ඉන්සියුලින් ස්පයික් එකක් ඇති වෙන්නේ නැහැ. හැබැයි අපිට බඩගින්නක් නැතුව වැඩි වේලාවක් ඉන්න පුළුවන්. හරිද? එතකොට එමගින් අපේ ශරීරයට ලැබෙන වාසි දෙනවා. එතකොට අපිට අර ෆාස්ටින් එකත් එක්කම සමහර වෙලාවට මුල් කාලේදී ඇති වෙන්න පුළුවන් මේ අලස බව, නිදිමත ගතිය, මේ දේවල් ඇති වෙන්න පුළුවන්. එතකොට මේවා මගහැර ගන්න පුළුවන් ඕගොල්ලන්ට මේ ආකාරයෙන් කෝපි කෝප්පයක් පානය කිරීමෙන්. හරිද? ඊට පස්සේ අපි බලමු පස්වෙනි වාසිය මොකක්ද කියලා. දිනපතා කෝපි පානය කිරීමෙන් අපිට ලැබෙන පස්වෙනි වැදගත්ම වාසිය තමයි අපේ මානසික අවපීඩන තත්ත්ව ඇතිවීමේ අවදානම අඩු වෙනවා. විද්‍යාත්මක පරීක්ෂණයක් කරලා තියෙනවා මේ Department of Nutrition Harvard School of Public Health ඇමරිකාවේ තියෙන මේ යුනිවර්සිටි එක මගින් කරලා තියෙන පරීක්ෂණයකින් හොයාගෙන තියෙනවා මේකට ලක්ෂ 2කට වැඩිය මිනිසුන්ගේ දත්ත භාවිතා කරලා තමයි මේ පරීක්ෂණය කරලා තියෙන්නේ. මේකෙන් හොයාගෙන තියෙනවා සාමාන්‍යයෙන් දවසට කෝපි කෝප්ප එකක් දෙකක් අතර ප්‍රමාණයක් භාවිතා කරන මිනිසුන්ගේ මානසික අවපීඩන තත්ත්ව ඇතිවීමේ හැකියාව ගොඩක් දුරට අඩු වෙනවා. ඒ වගේම මේ මානසික අවපීඩන තත්ත්ව නිසා සියදෙවින් නසා ගැනීමේ තත්ත්ව පවා මෙමගින් අඩු වෙලා තියෙන බව.
ඊට පස්සේ 6 වෙනි වැදගත්ම වාසය තමයි මේක හෙපටෝප්‍රොටෙක්ටිව්. ඒ කියන්නේ අපේ අක්මාවේ ක්‍රියාකාරීත්වය නිසියාකාරයෙන් පවත්වාගෙන යන්න. ඒ වගේම මේ අක්මාවේ ඇතිවෙන විවිධ රෝගාබාධ වලට ඒවයින් ආරක්ෂා වීම සඳහා මේ කෝපි පානය හේතුවක් වෙනවා. මගින් හොයාගෙන තියෙනවා දිනපතා කෝපි කෝප්ප දෙකක් පමණ භාවිතා කරන අයගේ මේ අක්මාවේ ස්කාරින්, ඒ කියන්නේ අක්මාවේ නරක් වීම තත්ත්ව, ඒ වගේම අක්මාවේ පිළිකාමේ තත්ත්ව ඇතිවීමේ අවදානම ගොඩක් දුරට අඩු වෙන බව. ඊට පස්සේ ක්‍රොනික් ලිවර් ඩිසීස්, ඒ කියන්නේ දීර්ඝ කාලීනව තියෙන මේ අක්මාවේ රෝගී තත්ත්ව නිසා මරණයට පත්වන සංඛ්‍යාව 15%කින් පමණ අඩු වෙනවා දිනකට කෝපි කෝප්ප එකක් පමණ පාවිච්චි කරන කට්ටියගේ. කෝපි කෝප්ප 4ක් පමණ භාවිතා කරන කට්ටියගේ මෙම අවදානම 71කින් පමණ අඩු වෙන බව මෙම පර්යේෂණයෙන් හොයාගෙන තියෙනවා. ඊට පස්සේ 7 වෙනි වාසිය තමයි මෙමගින් අපේ හෘදයේ ක්‍රියාකාරීත්වය හොඳින් පවත්වාගෙන යන්න හේතු වෙනවා. ඒ කියන්නේ දවසට කෝපි කෝප්ප එකක් පමණ භාවිතා කරන කට්ටියගේ මේ හෘදයේ ක්‍රියාකාරීත්වය ඉතා හොඳින් පවත්වාගෙන යන්න හේතු වෙනවා. ඒ වගේම හෘද රෝග ඇතිවීමේ අවදානම 15%කින් පමණ අඩු වෙනවා මේ දවසට කෝපි කෝප්ප එකක් 3ක් අතර පානය කරන අයගේ. සාමාන්‍යයෙන් මේක 121කින් පමණ අඩු වෙනවා අනිත් අයට සාපේක්ෂව කෝපි පානය කිරීමට පුරුදු වෙලා ඉන්න අයගේ මේ අඝාතය වගේ රෝගී තත්ත්ව ඇතිවීම. ඊට පස්සේ තවත් දෙයක් තමයි විවිධ රෝගාබාධ නිසා මරණයට පත්වීමේ හැකියාව අඩු වෙන බව තවත් විද්‍යාත්මක පරීක්ෂණයකින් හොයාගෙන තියෙනවා. මේ හැම පරීක්ෂණ වාර්තාවක්ම මම දානවා ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔයගලන්ට ගිහිල්ලා එකින් එකට ඒවා බලන්න පුළුවන් වැඩිදුර තොරතුරු අවශ්‍ය අයට. ඊට පස්සේ තවත් දෙයක් තමයි කෝපි දිනපතා පානය කිරීම මගින් මේක ගොඩක් දෙනෙක් දන්නවා විශේෂයෙන්ම බොඩි බිල්ඩින් ඒ වගේම ඔයගොල්ලෝ ජිම් එකක ට්‍රේනින් කරනවා නම් ඒ වගේම එන්ඩියුරන්ස් එකට ට්‍රේනින් කරනවා නම් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම දන්නවා ප්‍රී වර්ක්අවුට් වල කැෆේන් තියෙනවා. ඊට හේතුව තමයි කැෆේන් මගින් ෆෝකස් එක ඒ වගේම එන්ඩියුරන්ස් ඇබිලිටි එක ස්ට්‍රෙන්ත් එක හරිද මේ වගේම ස්පීඩ් එක මේ දේවල් වැඩි කරන බව හොයාගෙන තියෙනවා. මේක අපි ව්‍යායාම කරන්න මිනිත්තු 90ත් ඒ වගේම 60ත් අතර ප්‍රමාණයකට කලින් භාවිතා කිරීම මගින් මේ හැකියාවන් අපිට ලැබෙන බව විද්‍යාත්මක පරීක්ෂණයකින් හොයාගෙන තියෙනවා. මම ප්‍රී වර්ක්අවුට් සම්බන්ධව කරපු වැඩසටහනේදීත් මේ බව පැහැදිලි කරා. සාමාන්‍යයෙන් මේක ව්‍යායාම කරන්න ජිම් එකට යන්න පැයකට පමණ කලින් පාවිච්චි කරන්න. මොකද එතකොට තමයි මේක ඉෆෙක්ට් එක එන්නේ අපි වර්ක්අවුට් එක වෙලාවට. හැබැයි ඔයගොල්ලෝ වර්ක්අවුට් එක පටන් ගන්න ඕන මෙන්න තියලා ප්‍රී වර්ක්අවුට් ගත්තොත් එහෙම මේ ප්‍රී වර්ක්අවුට් වල කැෆීන් වලින් ලැබෙන ඉෆෙක්ට් එක එන්නේ වර්ක්අවුට් එක ඉවර වෙලා වෙන්න පුළුවන්. ඒ නිසා මිනිත්තු 60ත් 90ත් අතර කාලයකට කලින් මේ ප්‍රී වර්ක්අවුට් ගන්නවා නම් ඒක ලබා ගන්න මම ප්‍රී වර්ක්අවුට් නිර්දේශ කරන්නේ නැහැ. මොකද ඒවැය තියෙන අනිකුත් අතුරු ආබාධ නිසා. මම ඒ බව මගේ ප්‍රී වර්ක්අවුට් පිළිබඳ කරපු ඒ වැඩසටහනේදී ඔයගොල්ලන්ට පැහැදිලි කරා. එතකොට කැෆීන් මගින් මෙන්න මේ මම කියපු වාසි 9ම තියෙනවා. ඊට අමතරව තවත් දෙයක් තමයි කැෆීන් කියන්නේ හොඳ ඇන්ටි ඔක්සිඩන්ට් එකක්. ඒ කියන්නේ ප්‍රතිඔක්සිකාරකයක්. අපේ ශරීරය තුළ විශේෂයෙන්ම යූරික් ඇසිඩ් ලෙවල් එක වැඩි වෙන්න පුළුවන්. මේ මගින් ගවුට් කියන රෝගී තත්ත්වය ඇති වෙන්න පුළුවන්. මේ ගවුට් වලට ගාඩ් එකක් තමයි හොඳ මේ කැෆීන් කියලා කියන්නේ. හරිද? මේ බවත් විද්‍යාත්මක පරීක්ෂණයකින් තහවුරු කරලා තියෙනවා. එතකොට ඔන්න ඔය කියපු වාසි 10ම ලැබෙනවා ඕගොල්ලන්ට දිනපතා එක කෝපි කෝප්පයක් පානය කිරීම මගින්. ඔයගොල්ලෝ ගොඩ දෙනෙක් මගෙන් අහපු ප්‍රශ්නයක් තමයි කෝපි බිව්වහම බඩ වේලනවද කියන ප්‍රශ්නය. ඇත්තටම කෝපි බිව්වහම එහෙම බඩ වේලනවා කියලා මේ වෙනකොට ලෝකෙ කිසිම විද්‍යාත්මක පරීක්ෂණයකින් හොයාගෙන නැහැ. ඒ වගේම IFFGID International Foundation for Functional Gastrointestinal Disorders ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව ඇතිවන රෝග පිළිබඳ වග කියන මේ ආයතන මගින් ඔවුන් ප්‍රකාශ කරන ආකාරයට ඔවුන්ගේ පරීක්ෂණ මගින් excessive consumption of any caffeinated drink ඒ කියන්නේ මේකට කෝපි ආයත් වෙනවා ඒ වගේම කැෆීන් භාවිතා කරලා හදන ප්‍රී වර්ක්අවුට් වගේ පානත් මේකට අයිති වෙනවා. මේ cause loose stool or diarrhea. ඇත්තටම කෝපි පානය කිරීම මගින් මලපහ පිටවීමේ උනන්දුවක් ඇති කරන්න පුළුවන් ඩයිරියා තත්ත්වයක්. ඒ කියන්නේ බඩේලිය යෑමේ තත්ත්වයක් ඇති කරන්න පුළුවන් ජනගහනයෙන් 29%ක් පමණ පිරිසකට. හරිද? ඒ කියන්නේ කෝපි බොනකොට බඩ වේලනවා නෙමෙයි, ඇත්තටම බඩේලිය යනවා සමහරක් අයට. ඒතකොට මේක එක එක්කෙනා අනුව වෙනස් වෙනවා. ඒ වගේම මේකෙන් හොයාගන්න තියෙන දේ තමයි මේ කෝපි වැඩිපුර පානය කිරීම නිසා intestinal muscles ඒ කියන්නේ අපේ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත තියෙන මේ මාංශ පේශී වල සංකෝචන ඇති කරනවා. ඒ වගේම අපේ බඩවැල් වල සංකෝචන ඇති කරනවා කියන කාරණාව. එතකොට මේ කෝපි බිව්වහම බඩ වේලනවයි කියන දේ සම්බන්ධව ලෝකේ කරලා තියෙන පර්යේෂණ හොයාගෙන ගියාට පස්සේ මට එකක් හම්බුණා. Department for Proctology Northern Jiangsu People's Hospital. ඒ කියන්නේ චීනයේ තියෙන මේ හොස්පිටල් එකක් මගින් තමයි මේ පරීක්ෂණය කරලා තියෙන්නේ. මොවුන් ප්‍රකාශ කරන ආකාරයට මේ colonic motor dysfunction. ඒ කියන්නේ අපේ බ්‍රේන් එකයි අපේ ගට් එකයි එකට සම්බන්ධයි. එතකොට මේ බ්‍රේන් එකෙන් තමයි අපේ ඇඟේ හැමදේම සම්බන්ධ වෙන්නේ, ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේකෙදි මේ motor neuron dysfunction එකක් ඇති වෙනවා. ඒ කියන්නේ මේ මොලෙන් මේ අපේ ආමාශයට අපේ ආහාර ජීර්ණ පද්ධතියට ගමන් කරන ස්නායු ආවේගවල ඩිස්ෆන්ක්ෂන් එකක් ඇති වෙනවා. ඒ වගේම අපේ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව ජීවත් වෙනවා මයික්‍රෝබයෝම් එකක්. මගේ වැඩසටහන් බලන කට්ටිය දන්නවා මේ මයික්‍රෝබයෝම් එක අපිට හිතකර මේ බැක්ටීරියා කොච්චර
වැදගත්ද අපේ ආහාර ජීර්ණය සඳහා. එතකොට මේකට හානි වීම නිසා අපිට මේ මල බද්ධය තත්ත්වයක්, ඒ කියන්නේ මල පහ පිට නොවීමේ තත්ත්වයක් ඇති වෙනවයි කියන කාරණාව. හැබැයි මේක තවදුරටත් ඇතුළට පරීක්ෂා කරනකොට මේක 24 hours dietary recall එකක්. ඒ කියන්නේ මේක randomized control trial එකක් නෙමෙයි, ප්‍රශ්න අහලා ගත්තු රිසර්ච් එකක්. ඒ වගේම මේකේ හොයාගෙන තියෙන දේ තමයි මේ සඳහා ඉතාමත්ම අඩු සම්භාවිතාවක් තමයි මේ කන්ස්ටිපේෂන් ඇති වෙන්න කෝපි පානය කිරීමෙන් ඇති වෙන බව. හරිද? කෝපි අපි හදනකොට මේ බඩ වේලන තත්ත්වයට හේතුවක් තියෙනවා. ඔයගොල්ලන්ට කෝපි බිව්වහම බඩ වේලන්න ප්‍රධානම හේතුවක් තමයි ඔයගොල්ලෝ කෝපි එක හදාගන්න ක්‍රමය. කෝපි හදන ක්‍රම ගොඩක් තියෙනවා. බොහෝ වෙලාවට නිවසේදී ඔයගොල්ලෝ කරන්නේ මේ කෝපි කෝප්පෙට කෝපි කුඩු දාලා ඊට උඩින් උණු වතුර දාලා සීනි දාලා දිය කරලා බොන එක. එතකොට මේක කෝපි හදන්න තියෙන ඉතාමත්ම වැරදි ක්‍රමයක්. ඒකට හේතුව තමයි අපි මේ කෝපි කුඩු දාලා ඒකට උඩින් උණු වතුර දානකොට මේ කෝපි කුඩු වල අපිට හිතකර ඒ රසායනික ද්‍රව්‍ය ඔක්කොම වාෂ්ප වෙලා යන්න පුළුවන්. ඒ වගේම අපිට අහිතකර රසායනික ද්‍රව්‍ය ඉතුරු වෙන්න පුළුවන්. එම නිසා මේ කෝපි කෝප්පය තිත්ත රහක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අපිට සීනි වැඩිපුර එකතු කරන්න වෙනවා මේක රස කරගන්න. හැබැයි අපි හරියට කෝපි කෝප්පයක් හදාගත්තොත් මේකට සීනි නැතුව අපිට බොන්න පුළුවන්. එතකොට ලෝකයේ කෝපි හදන ක්‍රම ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවා. එකක් තමයි මේ පර්කොලේෂන් කියන ක්‍රමය, අනිත් එක තමයි මැසරේෂන් කියන ක්‍රමය. එතකොට මැසරේෂන් කියන ක්‍රමය සඳහා අපි ගන්න එක උපකරණයක් තියෙනවා. මේකට අපි කියනවා ෆ්‍රෙන්ච් ප්‍රෙස් එක කියලා. එතකොට මේ ෆ්‍රෙන්ච් ප්‍රෙස් එක කියන උපකරණය ඕගොල්ලන්ට ගන්න ක්‍රම තියෙනවා. එතකොට මේකෙන් අපි මුලින්ම කරන්නේ මේ ෆ්‍රෙන්ච් ප්‍රෙස් එක යටට කෝපි කුඩු දාලා ඊට උඩින් ඉතා ඒ කියන්නේ කෝපි කුඩු වැහෙන්න අවම මට්ටමේ වතුර ස්වල්පයක් එකතු කරලා මේක විනාඩි 30ක් පමණ අපි තැම්බෙන්න හරිනවා. ඊට පස්සේ අපි මේකට උණු වතුර දාලා මේක එක ඉහළ උපකරණයක් තියෙනවා. අපි මේකට ප්ලන්ජර් එක කියලා කියනවා. මේ ප්ලන්ජර් එකෙන් පල්ලෙහාට තද කරලා ඊට පස්සේ අපිට කෝපි කෝප්පෙට මේ කෝපි වක් කරගෙන පානය කරන්න පුළුවන්. හරිද? එතකොට මේකට අපි යොදන මේ කෝපි කුඩු වල තුනී බව වැඩි නම් අපි මේකට ගන්න කාලය අඩු කරන්න වෙනවා. හරිද? මොකද ඒකට හේතුව තමයි මේක වැඩිපුර කාලයක් අපි තිබ්බොත් එහෙම මේ කෝපි අපිට අහිතකර රසායනික ද්‍රව්‍යත් මේකට එකතු වෙලා, ඒ කියන්නේ අපිට මේ තිත්තරහ ඇති කරන්න හේතු වෙන රසායනික ද්‍රව්‍යත් මේකට එකතු වෙලා කෝපි කෝප්පේ තිත්තරහක් ඇති වෙන්න පුළුවන්. එතකොට මේකට යොදන කෝපි කුඩු ගොරෝසුවට නම් අමරලා තියෙන්නේ. එහෙමනම් අපිට මේකට යොදන කාලය ටිකක් වැඩි කරගන්න වෙනවා. හරිද? මොකද හේතුව තමයි මේක මේ කෝපි කුඩු ගොරෝසුවට තියෙනකොට මේකට මේ අපිට හෝන කරන රසායනික ද්‍රව්‍ය එකතු වෙන්න යම් කිසි කාලයක් ගත වෙනවා. එතකොට ඒක ඔබ තීරණය කරගන්න ඕනේ මේක දියරහ ඇති වුණොත් එහෙමනම් තවත් ටික වෙලාවක් මේ කෝපි තැම්බෙන්න හරින්න මේ ෆ්‍රෙන්ච් ප්‍රෙස් එකට කෝපි කුඩු දාලා, එහෙමත් නැත්නම් කෝපි කුඩු තුනී නම් ඕගොල්ලෝ පාවිච්චි කරන එක, එහෙමනම් මේකේ කාලය ටිකක් අඩු කරගන්න. හරිද? හරි. එතකොට මේ මැසරේෂන් කියන ක්‍රමයට අපිට ෆ්‍රෙන්ච් ප්‍රෙස් එක භාවිතා කරලා කෝපි හදාගන්න පුළුවන්. තවත් එක ක්‍රමයක් තමයි මේකට භාවිතා කරන ලෝකයේ මේ පර්කොලේෂන් කියන ක්‍රමය. එතකොට මේ පර්කොලේෂන් කියන ක්‍රමයේදී කරන දේ තමයි කෝපි කුඩු හරහා උණු වතුර යන්න සලස්වලා ඒ එකතු වෙන වතුර මගින් කෝපි එක සාදා ගැනීම. එතකොට මේ සඳහා භාවිතා කරන ප්‍රධානම උපකරණයක් තියෙනවා. අපි මේකට මෝකා පොට් එක කියලා කියනවා. මෝකා පොට් එක ප්‍රධාන වශයෙන්ම කොටස් තුනකින් යුක්ත වෙනවා. පහළ තියෙන කොටස වෝටර් ටැංක් එක, උඩින් තියෙනවා ඊට උඩින් තියෙනවා ෆිල්ටර් බාස්කට් එක. එතකොට අපි මේ ෆිල්ටර් බාස්කට් එකට තමයි කෝපි කුඩු යොදන්නේ. ඒ වගේම ඉහළ තියෙනවා මේ කෝපි වතුර එකතු වෙන චේම්බර් එකක්. එතකොට අපි කරන්න දේ තමයි මේ වෝටර් ටැංක් එකට වතුර පුරවලා ෆිල්ටර් බාස්කට් එකට කෝපි කුඩු පුරවලා අපි ලිපේ තියලා රත් කරනවා. එතකොට මේකේ කෝපි කුඩු හරහා ඉහළට මේ වතුර එකතු වෙලා චේම්බර් එකට මේ කෝපි වතුර එකතු වෙනවා. හරිද? මේක එක ක්‍රමයක් කෝපි පානය කිරීම සඳහා. හරි. ඊට පස්සේ ගොඩක් කැෆේ වල ඒ වගේම ගෙවල් වල අද වෙනකොට ගන්න තියෙනවා මේ එස්ප්‍රෙසෝ මැෂින්. එස්ප්‍රෙසෝ මැෂින් අපි භාවිතා කරනවා විශේෂයෙන්ම මේ එස්ප්‍රෙසෝ හදාගන්න. එතකොට කෝපි වල බ්ලැක් කොෆි සහ වයිට් කොෆි කියලා ඔයගොල්ලෝ දන්නවා. මම ඉස්සරහට කියලා දෙන්නම් මේ කෝපි වර්ග පිළිබඳවත්. එතකොට මේ එස්ප්‍රෙසෝ මැෂින් එකක් භාවිතා කරලා අපිට හොඳ කෝෆි එකක් හදාගන්න පුළුවන්. එතකොට මේ කෝපි වලට අපි සීනි එකතු කරන්නේ නැහැ. මොකද මේක ඉතාමත්ම රසවත් කෝපි එකක්. හරියට හැදුවොත් එහෙම ඒකට කිසිම සීනි ප්‍රමාණයක් එකතු නොකර අපිට පානය කරන්න පුළුවන්. ඉතාමත්ම රසවත් පානයක් තමයි මේ කෝපි කියලා කියන්නේ. එකම දේ තමයි අපි කෝපි හදන ක්‍රමය වැරදි.